තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසඩ මනා වතුරෙන් වල නොහෙනා කෝපවුවත් රජ මැතිදුන් ගත නොහෙනා උගතමනා ශිල්පයමයි මතුරැකෙන වදන් කයිපොතෙන මම දන්න කවියකින් මගේ කතාව ආරම්භ කරන්න හිතුවා. ගෙනීමේ අගේ මාතෘකාව යටතේ වදම් පෙළක් පෙළගස්සන්න සිල්වත් ගුණවත් අති පූජනීය ස්වාමින් වහන්සේ ප්‍රධාන උගත්වියත් බුද්ධිමත් ගරු ආචාර්ය මණ්ඩලයනුත් මගේම සහෝදර බෝසත් කුමර කුමරියන්ගෙනුත් අවසරයි. මං කලින් කවියක් ඉදිරිපත් කළා. ගම් වතුර ගින්නෙන් හානියක් නොවන සොර සතුරන්ට ගන්න බැරි මේ ලෝකේ යම් කිසි වටිනා වස්තුවක් තියෙනවා නම් ඒ අප ලැබපු ඉගෙනුම පමණයි. දිලිදුකම තුලන් කරන්න හොඳ ක්‍රියාමාර්ගයක් තමයි අපි ලබන ඉගෙනීම. කෙතරම් ආර්ථික දුෂ්කරතා තිබෙන පවුලක වුවත් අගහිග තමන්ගේ අගහිකම් අමතක කරලා උත්සාහයෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න දරුවෙකුට පැහැබර අනාගතයක් හිමි වෙනවාමයි. ඒ නිසා නේද අපේ අම්මලා තාත්තලා අපි පුංචි කාලේ ඉඳලා අපට අධ්‍යාපනය ලබා දෙන්න වෙහෙසෙන්නේ. ඉතින් මගේ ආදරණීය සොයුරියනි අපි අහලා තියෙනවා මේ කියමන ඉගෙනීම කටුවිත්තකි එහි ඵලය මල්ලිතකි කියලා. ඔව් ඇත්ත නේද? ඉගෙන ගන්න කාලේ කෙතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ඒ සාර්ථක කළොත් එහෙන් ලැබෙන ප්‍රතිඵලය මලක් දකිනවා හා සුන්දරයි. අපි දැන් බලමු ඉගෙනීම කියලා කියන්නේ මොකක්ද කියලා. ඉගෙනීම කියලා කියන්නේ අපි නොදන්න දෙයක් යම්කිසි පුහුණුවකට පස්සේ දන්නවා බවට පත් වීම. එහෙම නැත්නම් අපි කලින් සිටි තත්ත්වයට වඩා ඉහළින් සිටීම. ඉතින් අපි පුංචි කාලේ අම්මගේ බඩේ ඉන්නකොට අම්මගේ නැලවිලි ගී අහලා නැලවෙන්න ඉගෙන ගත්තා. අපි බිහි වුණාට පස්සේ අම්මා අපිව පවුලේ ඉඳලා අපිට සමාජෙට මුහුණ දෙන්න ඕන විදිය ඉගැන්නුවා. කන විදිය, බොන විදිය, කතා කරන විදිය, ඇවිදින විදිය මේ හැමදේම අපිට ඉගැන්නුවේ අපේ පවුල තුලින්. ඊට පස්සේ අපි ක්‍රමයෙන් පෙර පාසලට එනවා. පාසලට එනවා විශ්ව විද්‍යාල වලට යනවා. ත්‍ෘතීක අධ්‍යාපන ආයතන වලට යනවා. මීට අමතරව අපි සමාජය සමග කෙතරම් ගැටෙනවද? ඒ හැම අත්දැකීමත් සමග අපි දවසින් දවස ඉගෙන ගන්නවා. ඔයාලා අහලා තියෙනවද මේ කියමන? අපි ඉපදිච්ච මොහොතේ ඉඳලා මරණ මංචකයට යන මොහොත දක්වාම අපිට ඉගෙන ගන්න දේවල් බොහෝ තිබෙන බව. ඇත්තටම ඔව්. එසේනම් ඉගෙනීම කටුවිත්තකි එහි ඵලය මල්ලිතකි යන කියමන ඔබේ ජීවිතයට ආදර්ශයක් ලෙස එක් කරගන්න කියා ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.